මොන ගානක් දෙන්නේ කියලා ඊට පස්සේ වැලුව ඒක අතරතුර බලනවා. වැලුවේෂන් එකේදී මොනවා හරි වෙනසක් වුණොත් ඒ කියන්නේ රනිෂ්ක දැන් මම හිතනවා අපි වැලුවේෂන් එක සම්බන්ධවත් අපි වෙනම සෙෂන් එකක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. නිකන් වැලුවේෂන් එකේදී මම හිතන්නේ බැංකුව ගන්න වැලුවේෂන් එක මම අහලා තිනවා ෆෝර් සේල් වැලුවේෂන් එක කියලා. ඒතර ඒක මාකට් වැලුවේෂන් එකට වඩා චුට්ටක් අඩු වැලුවේෂන් එකක් ගන්න. ඒතර මේ වැලුවේෂන් එක ඔව් ඒතර ගත්තයින් පස්සේ ඒකෙන් 160ක් 70ක් වගේ ප්‍රමාණයද නැත්නම් ඒක වෙනස් වෙනවා. නෑ සාමාන්‍යයෙන් අපි ගත්තොත් මාකට් වැලියු එකෙන් 160යි ෆෝර් සේල් එකෙන් 170ක් වගේ තමයි අපි බලන්නේ. ඒ දෙකේ වෙනස තමයි අපි කවුරුත් මේ ඔඩියන්ස් එක දැනගන්න. මාකට් වැලියු එක කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ තියෙන වැලියු එක. සාමාන්‍යයෙන් අපි ඇක්සෙප්ට් කරන වැලියු එක මෙන්න මේ ඉඩමේ මෙන්න මෙච්චර ගාණක් වැලියු කියලා. ෆෝර් සේල් කියන්නේ අපි අදිසිය විකුණන්න උනොත් ඒක කීයට විකුණන්න පුළුවන් කියලා. ඔයගලන් දන්නවා අදිසියකට විකුණන්න උනොත් ASER 85ක් 90ක් වගේ ප්‍රයිස් එකකට තමයි දෙන්න වෙන්නේ. මොකද 10%ක 15%ක ප්‍රයිස් ඩ්‍රොප් එකක් එනවා. අදිසිය විකුණන්න ගියාම අපි අර අදාළ හරිම බය එනකන් හිටියේ නැත්තම්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ බැංකුවක් එක රිකවර් කරගන්නකොට ඉක්මනින් විකුණන්න වෙනවා. එතකොට තමයි අර ෆෝර් සේල් වැලියු එකත් එක්ක ඔය ඕක වෙන්නේ. එතකොට ඒක නිසා තමයි ඒක ඊට පස්සේ ඔන්න වැලියුේෂන් එක ගන්නවා. වැලියුේෂන් එකේදී ඉතින් වැලියු බලලා කියනවා මේකට යන්න පාරක් තියෙනවද මේකේ දේවල් තියෙනවද ගොඩක් දේවල් අපිට කියනවා. අපි ඒවත් එක්ක බලනවා. මොකද එක්ස්ටෙන්ෂන් ලයින් උඩින් ගිහිල්ලා තියෙනවද මේක පුරෝපු ඉඩමක්ද ගොඩ කරපු ඉඩමක්ද මේක වටේ ඇලවල් ගිහිල්ලා තියෙනවද ඒවත් බැංකුවෙන් බලනවා. ඒ ඔක්කොම කිව්වට පස්සේ අපි බලනවා. එතකොට මොකද අපි කියන්නේ ඒක ඇත්තටම ඇඩිෂනල් සර්විස් එකක් එතන අනිවාර්යයෙන්ම අපි කස්ටමර්ට බැංක් ලෝන් එකක් යන එකෙන් අනිවාර්යයෙන්ම ASER මොකද අපි කස්ටමර් කියන්නේ අපේ සහකරුවෙක්. අපේ කස්ටමර් අපිත් එක්ක අවුරුදු 5ක් මේ ලෝන් එක ගෙවාගෙන නැත්නම් 10 15ක් ලෝන් එක ගෙවාගෙන අපිත් එක්ක දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තු වෙන කෙනා. අපි යාට බැංකුවක් විදියට හොඳම දේ දෙන්න ඕනේ.